අදත් වීඩියෝ එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් අංක 3. වැඩි විස්තර නැතුව ඉතින් අපි යමු මාතෘකාවට. ඒ වගේම කියන්න ඕන මම මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම නරඹන්න ආරාධනා කරනවා වගේම ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට එකතු කරගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. අපි අද බලමු මොනවාද ඔයාලට තවත් ගෙදර ඉඳන් කරන්න පුළුවන් බිස්නස් එකක් කියලා. ඔයාලට පුළුවන් කොට්ට සහ කුෂන් නිර්මාණය කරන්න. ගෙදර මහන මැෂිමක් තියෙනවා නම් ඒක ඔයාලට ගොඩාක් පහසුයි මේ ව්‍යාපාරේ වැඩි දියුණු කරගෙන යන්න. ඔයාලා බලද කොට්ට කුෂන් කිව්වම ඔය මිලදී ගනීද කියලා? නැහැ. ඔයා චුට්ටක් හොයලා බලන්න. Facebook එකේ පොඩ්ඩක් හොයලා බලන්නකෝ. කොට්ට නිෂ්පාදනය කරලා හෝ කොට්ට රීසෙලින් කරලා සාර්ථක ව්‍යාපාර කරගෙන යන බිස්නස් පේජ් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් වෙනස් විදිහ දෙයක් මේකෙන් ඉස්මතු කරලා ගන්න. ඒකේ මම උදාහරණ ෆොටෝස් විදිහට දාන්නම්. ඒ වගේනොත් අදහසක් ගන්න. ඉතින් මම අදහස් කරන්නේ මේ තියෙන්නේ මම හදාගත්ත කුෂන් එකක්. මගේ ගෙදර සෝෆා එකට මම හදාගත්ත එකක්. මේක මේ සාමාන්‍ය සුදු පාට රෙද්දක් අරගෙන මම ඒක මේ සාමාන්‍ය සම්මත සයිස් එකක් හරි ගැලපෙන සයිස් එකකට දැන් ඔයා බිස්නස් එකක් විදිහට කරනවා ඔයාලට සයිස් කීපයක් ගන්න පුළුවන් ඒ විදිහට මහලා ඒක ඇතුළට පුරවලා තියෙන පැඩින් ඒ පැඩින් ඔයාලට පුළුවන් ඔයාලගේ පැතිවල ඔය මොනවාද රෙදි ෂොප් වල වගේ එහෙම සමහරලාට පැඩින් විකුණන්න තියෙනවා. එහෙම ගන්න එක සාමාන්‍යයෙන් ව්‍යාපාරේ මුල පටන් ගන්නකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය ව්‍යාපාරي දියුණු කරගෙන යනකොට හොඳයි ඔයාලට ඒ පැඩින් උනත් තොග විදිහට ගන්න පුළුවන් තැන් හොයා ගන්නවා නම්. ඉතින් පොඩ් පැඩිනොත් තොග විදිහට ගන්න පිටකොටුවේ සමහර ස්ථාන තියෙනවා. ඉතින් ඒව හොයලා බලන්න. ඔයාලට Facebook එකේ YouTube එකේ ටිකක් සර්ච් කරොත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හොයා ගන්න පුළුවන් වෙයි. මම ඉතින් මේකෙන් කරන්නේ ඔයාලට අදහසක් දෙන එක විතරයි. ටිකක් වෙනස් විදිහට හිතන්න. ඉතින් මේ කවරේ මම අහගත්තේ සාමාන්‍යයෙන් ගව් මහන රෙද්දකින්. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් මම මේ තියෙන කොටු හැඩේනේ. ඉතින් කොටු හැඩේම පුටු වලට දාන කුෂන් විතරක් නෙවෙයි. දැන් අලුත්ම මම දැක්කා මේ මෑතක තව බිස්නස් පේජ් එකක් මට නම මතක නැහැ. එයා කරන්නේ ගෑල්ළමයින්ට වගේ ගැලපෙන ලස්සන කුෂන් සෙට් එකක්. ඒ කියන්නේ කොට්ට 3ක් වගේ එහෙම මහලා විකුණනවා. ඉතින් ඔයාලට ගොඩාක් ලොකු chance එකක් ගන්න පුළුවන් TikTok එක පාවිච්චි කරනවා නම් TikTok app එකේ පොඩ්ඩක් හොයලා බලන්න. සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඕන එකකින් type කරාම මේ දැන් ඔය හිතන්නකෝ කුෂන් ගැන මොන හරි හොයනවා නම් එහෙම ගහන්න. එතකොට type කරාම ඒ සම්බන්ධයෙන් වීඩියෝස් එනවා. ඉතින් ඔයාට පුළුවන් මේ සම්මත හැඩේ කොටු හැඩේ නැතුව ඔයාලට පුළුවන් හાર્ට් එක හැඩේට එහෙම නැත්නම් වලාකුළු හැඩේට ඒ වගේ විවිධ ලස්සන සාමාන්‍යයෙන් ඇඳ එහා පැත්තෙන් තියාගන්න උනත් ලස්සන විදිහට හිතලා නිර්මාණයක් කරොත් ඔයාට ඒක ඔන්ලයින් උනත් සාමාන්‍ය ෂොප් එකකට දාලා උනත් ඔයාගේම ෂොප් එකකට උනත් ටිකක් වෙනස් විදිහට හිතුවොත් බිස්නස් අදහසක් විදිහට දියුණු කරගන්න. ඉතින් තව පුළුවන් ඔයාලට මේ මැටීරියල් එක කියන්නේ කවරේ මැටීරියල් එක වෙල්බෝ රෙද්ද ඔයාලා දැකලා ඇති බූල් තියෙන අර පොඩි ළමයින්ගේ හෙයා බෑන්ඩ් එහෙම හදන්න ගන්න බූල් වගේ જાතියක්. ඉතින් ඒකෙන් පුළුවන් ඔයාලට කවරේ මහන්න ඒ වගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කොට්ට උනත් කොට්ටත් සාමාන්‍යයෙන් කොට්ටේ මහලා පැඩින් පුරවලා ඔයාලට ලාභයක් තියෙන මුදලකට අලෙවි කරන්න පුළුවන්. කුෂන් කොට්ටේ මේ විදිහට පුටු වලට අලෙවි කරන්න පුළුවන්. ගෑල්ළමයි සඳහා ලස්සන කොට්ට වර්ග 2ක් 3ක් එහෙම එකතු කරලා පැකේජ් එකක් විදිහට අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව අදහසක් මම ඔයාලට කියන්නම්. ඔයාලට පුළුවන් දැකලා ඇති පොඩි බබාලගේ කොට් එක සරසන්න දැන් ගන්නවා ලස්සන කොට්ට. එතකොට ඔයාලට පුළුවන් ඒකට හඳ බාගේ වගේ තියෙන අර හැඩේ තියෙන්නේ මෙහෙම හඳේ පළුව වගේ ඒ හැඩේ තියෙන කොට්ටයක් මහන්න. ඒ වගේම තරුවක් වගේ කොට්ටයක් මහන්න. තව හાર્ට් එකේ හැඩේ කොට්ටයක් මහන්න. එතකොට ඒක ලස්සන පාටවල් වලින් ඒ රෙද්ද පාවිච්චි කරොත් එහෙම පාටවල් කීපයක් ගන්න. එතකොට එහෙම වගේම ලස්සනට මේ තව රෙදි කෑලි වලින් කපලා ඇස්
කටවල් එහෙම තියන්න. ඉතින් ඒ වගේ අලුත් අදහසක් විදිහට දිනු කරගෙන ගියොත් ඔයාට මේ ව්‍යාපාරය උනත් සාර්ථක ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට අලුත් දැනුමක් මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ නැති කියලා. එහෙනම් තවත් අලුත් බිස්නස් අදහසකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.